හරි ඔන්න ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්න අපේ ෆ්‍රී ඉංග්ලිෂ් එකේ දෙවනි වීඩියෝ එක මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ ලයිව් එක කරන්න පොඩ්ඩක් හරි ගස්ස ගන්නකම් ඉතින් මම ඔයාලට ගෲප් එකේ කිව්වනේ අපි මේ විදියට රෙකෝඩින් විදියට මම ඔයාලට දෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හම්බෙද්දී අනිවාර්යෙන් ඔයාලට අපේ මම ටියුට් එකක් දාලා තියෙනවා ගෲප් එකේ කැමති අය පුළුවන් අය හැමෝම ඒක ඔයාලා PDF එක අරගෙන ඉලා print එකක් අරගෙන හරි එහෙම නැත්නම් ඔයාලා මේ රෙකෝඩින් එක බලද්දි හරි ඒක අරන් තියාගන්න. මොකද ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් අපි එදා අන්තිමට කතා කරා ඔයාලා මම හිතනවා ඔයාලා පළවෙනි රෙකෝඩින් එක බලන්න ඇති කියලා. ඉතින් අපි ඒකෙදි කතා කරා nouns වල nouns කොටස් හතරකට බෙදුවනේ අපි. kind of nouns, ඊට පස්සේ singular plural nouns, ඊට පස්සේ countable uncountable nouns, ඊට පස්සේ gender of nouns. ඉතින් අපි ඉස්සරම මේ කතා කරේ kind of nouns කියන එක. අපි කතා කරා ඉතින් kind of nouns වල කොටස් පහක් තියෙනවා කියලා කතා කරානේ. ඉතින් එතනදී proper nouns, ඊට පස්සේ common nouns, collective nouns, ඊට පස්සේ material nouns, ඊට පස්සේ abstract nouns. ඉතින් මම හිතනවා මම ඒ ටික හරියට ඔයාලට පැහැදිලි කරලා කියලා දුන්නා. ඒවා උදාහරණත් එක්ක මම ඔයාලට කියලා දුන්නා. ටියුට් එකෙත් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටත් මේ වීඩියෝ එක බලද්දී පළවෙනි රෙකෝඩින් එක බලලා නැත්නම් පළවෙනි රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න මේකට කලින්. මොකද අපි ඒකෙදි කතා කරා ටිකක්. ඉතින් දැන් අද අපි කතා කරන්න යන්නේ singular plural nouns, ඊට පස්සේ countable uncountable nouns, ඊට පස්සේ අපි කතා කරනවා gender of nouns. ඉතින් ඉස්සරම ඔයාලට ගත්තාම මේ singular plural nouns වල අපි ඒකවචන බහුවචන කරන ක්‍රම 6ක් 7ක් කතා කරනවා. ඉතින් එතනදී අපි ඉස්සරම ප්‍රධාන තුනක් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ තුන තමයි ප්‍රධාන තුන. ඉතින් අපි 6ක් 7ක් කතා කරන මේ ඒකවචන බහුවචන කරන ක්‍රම ඇතුලේ මේ ප්‍රධාන තුන ඔයාලා අනිවාර්යෙන් හොඳට අහගෙන ඉන්න ඕනේ. ඉතින් ඉස්සරම මම මෙතනින් ගත්තාම singular plural nouns. ඉතින් ඉස්සරම අපි මේකේ මම කියවන ප්‍රධාන තුනක් දිනන කියලා. ඒ තුන ගත්තොත් එහෙම අංක 1 adding s. ඒ කියන්නේ අපේ මේ වචනවල අගට s එකතු කරලා බහුවචන කරන ක්‍රම. ඊට පස්සේ අපි ඉතින් මම ඔයාලට කියවනේ තුනකට බෙදනවා. ඒ තුනකට ප්‍රධාන තුනක් කතා කරනවා කියලා අපි 6ක් 7ක් කතා කරනවා. ඒකෙදි ඉස්සරම අපි මේ ප්‍රධාන තුනක් කතා කරනවා. එතනදී අපි ඉස්සරම S ඒ කියන්නේ අගට S එකතු කරලා මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක අපි කතා කරොත් එහෙනම් මෙතනදී අගට ES. ඒ කියන්නේ ඉතින් මේ තමයි අපි කතා කරන ප්‍රධාන තුන. මම දැන් ඔයාලට මේවා වචනත් එක්ක ලියලා පැහැදිලි කරනවා. හොඳට අහගන්න අනිවාර්යයෙන්.
හරි ඉතින් දැන් මේ තමයි මම කතා කරනවා කිව්ව මේ ප්‍රධාන ඒක වචන බහුවචන කියන ක්‍රම තුන අපි කතා කරන ප්‍රධාන තුන. ඉතින් දැන් මම ඔයාලට කියවනේ S එකතු කරලා. ඒ කියන්නේ pen pens වෙනවා. bag bags වෙනවා. dog dogs වෙනවා. බල්ලා බල්ලෝ. bag එක bag. ඊට පස්සේ මෙතන අපි මෙතන කතා කරලා තියෙනවා අගට O අකුර. එහෙම නැත්නම් X අකුර. ඊට පස්සේ double S. ඊට පස්සේ SH. ඊට පස්සේ CH. මෙහෙම අගට තියෙනවා නම් ඒ වගේ මේක අයින් වෙලා. ඒ කියන්නේ මේ අන්තිම ආනේ සමාවෙන්න ඒක අයින් වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ අගට ES එකතු වෙනවා. මේ පේනවනේ mangoes වෙලා තියෙනවා. boxes වෙලා තියෙනවා. classes වෙලා තියෙනවා. dishes වෙලා තියෙනවා. benches. ඉතින් මේ විදිහට මේ අගට මේ O X double S SH CH වගේ තියෙන වචනවල බහුවචන වෙද්දී මේ අගට ES එකතු වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම IES. එතකොට ඔයාලට මේක පොඩ්ඩක් විශේෂයි. මේක හොඳට අහගන්න. මෙතනදී අගට IES මේ මම මෙතන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඔයාලට මෙතන පේනවා මේ Y එක ගාවින් මෙතන තියෙන්නේ vowel එකක්. ඔයාලා දන්නවනේ vowel කියන්නේ ඉංග්‍රීසි වල තියෙන A E I O U කියන ඒවට තමයි අපි කියන්නේ vowels කියලා. ඉතින් මේ Y එකට කලින් මෙතන vowel එකක් තිබ්බොත් Y එකට කලින් vowel එකක් තිබ්බොත් විතරක් මේ වගේ බහුවචන වෙද්දි නිකම්ම S එකතු වෙනවා. හරිද? ඊට පස්සේ අපි කියනවා ඉංග්‍රීසි වල මේ vowel නොවන ඒවාට කියනවා consonant කියලා. ඉතින් අපි මේ පේනවනේ ඔයාලට දැන් මෙතන Y එකට කලින් consonant එක. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර. මෙතන මේ තියෙන vowel එකක් තිබ්බොත් අගට S එකතු වෙලා ඒක බහුවචන වෙනවා. හැබැයි vowel එකක් තිබ්බේ නැත්නම් මෙතනදී consonant එකක් තිබ්බොත් එතනදී y එක අයින් වෙලා මේ y එක අයින් වෙලා මෙතනදී බහුවචන වෙද්දී IES එකතු වෙනවා. මේ පේනවනේ ඔයාලට. හොඳට ඒක අහගන්න. y එකට කලින් consonant එකක් තිබ්බොත් IES එකතු වෙලා ඒක බහුවචන වෙනවා. vowel එකක් තිබ්බොත් S එකතු වෙලා ඒක බහුවචන වෙනවා. මෙතෙන්දී y එක අයින් වෙලා IES එකතු වෙනවා. ඔයාලට තේරුම් නැත්නම් තරක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා මේ රෙකෝඩින් එක බලද්දී ඔයාලගේ තේරෙන්නේ මෙතන තේරෙන්නේ නැහැ. අය පැහැදිලි කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඒවා පැහැදිලි කරනවා අනිවාර්යෙන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ pen pens වෙනවා, bag bags වෙනවා, dog dogs වෙනවා, mango mangoes, boxes, classes, dishes, benches. මෙතනදී මම කියවනේ ඔයාලට y එකට කලින් consonant එක. ඒ කියන්නේ ඉංග්‍රීසි වල ව්‍යංජන අක්ෂරයක්. A E I O U කියන vowels නැතුව consonant එකක් තිබ්බොත් ඒ y එක අයින් වෙලා IES එකතු වෙනවා. එතකොට එහෙම වෙලා තමයි මේ වගේ බහුවචන වෙන්නේ. ඉතින් දැන් ගොඩක් අය හිතන දෙයක් තමයි මේ ඉංග්‍රීසි වල නාමපද විතරයි මේ නාමපද වල විතරයි මේ නීතිය තියෙන්නේ කියලා. ඒ කියන්නේ නාමපද වලට විතරයි මේ S එකතු වෙන එක, ES එකතු වෙන එක, IS එකතු වෙන නීතිය තියෙන්නේ කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒ වුණාට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව ඇතුළේදී නාමපද වලට විතරක් නෙමෙයි ක්‍රියාපද වලටත් මේ නීතිය පොදුයි. මේ S ES IS කියන නීතිය ක්‍රියාපද වලටත් පොදුයි. ඉතින් අපි උදාහරණ විදියට ගත්තොත් එහෙම හරි දැන් මම කියවනේ නාමපද වලට විතරක් නෙමෙයි ක්‍රියාපද වලටත් මේ නීතිය පොදුයි කියලා. මේක ගොඩක් පැටලෙන තැනක්. ඒ හින්දා ඔයාලා හොඳට අහගන්න. ඉතින් මම උදාහරණ අරන් පෙන්නනොත් එහෙම මම රන් කියන ක්‍රියාපදේ ගන්නම් මෙතෙන්ට. මේ runs ඊට පස්සේ go කියන ක්‍රියාපදේ ගත්තොත් එහෙම goes
ඊට පස්සේ try කියන ක්‍රියාපදේ ගත්තොත් එහෙම tries. ඊට පස්සේ buy කියන ක්‍රියාපදේ ගත්තොත් එහෙම buys වෙනවා. ඉතින් මං කියවනේ නාම පද වලට විතරක් නෙමෙයි මේ නීතිය ක්‍රියාපද වලටත් ඉංග්‍රීසි භාෂාවේදී මේ නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් run runs වෙනවා, go goes වෙනවා. ඒ කියන්නේ o එකක් තියෙන මෙතන es එකතු වෙනවා. ඉතින් මෙතනදී මේකෙත් එහෙමයි. y එකට කලින් කන්සනන්ට් එකක් තියෙන මෙතන y එක අයින් වෙලා ies එකතු වෙලා ඒක tries වෙනවා. ඊට පස්සේ මෙතනදී y එකට කලින් vowel එකක් තියෙන හින්දා by කියන එක buys කියලා මෙතනදී ඉවර වෙනවා. ඉතින් අපි දැන් කතා කරමු මේක මම ඔයාලට ටේබල් එකක් ගහලා ඉවරලා මේක හරියට සංසන්දනය කරලා පෙන්නන්න. ඔයාලට මේ noun වලටයි verbs වලටයි මම කිව්ව මේ අර s එකතු වෙන එක es එකතු වෙනට ies එකතු වෙන නීතිය පොදුයි කියලා කිව්වනේ. මම ඔයාලට ඒක සංසන්දනය කරලා පෙන්නන්න. අපි ඉස්සරහම මෙතෙන්දි මේ පැත්තෙන් ගමු nouns. ඊට පස්සේ මම මෙතනින් ගන්නවා verbs. ඉතින් මං කිව්වා ඔයාලට අයිත් තියෙනවා nouns වලටයි verbs වලටයි දෙකටම මේ s එකතු වෙන එක es එකතු වෙන ies කියන නීතිය දෙකටම පොදුයි. ඉතින් මෙතනදී මම ඔයාලට මේ දෙකම සංසන්දනය කරලා මෙතන පෙන්නලා තියෙනවා. මෙතන මේ නාම පද ගත්තාම pens, mango, mangoes. ඉතින් මෙතන run කියන එක runs වෙලා තියෙනවා. ඊට පස්සේ go කියන එක goes වෙලා තියෙනවා. ඊට පස්සේ lady කියන එකේ මෙතන consonant එකක් තියෙන හින්දා y එක අයින් වෙලා ies එකතු වෙලා තියෙනවා. මෙතන try කියන එකේ මෙතන consonant එකක් හින්දා y එක අයින් වෙලා ies වෙලා tries වෙලා තියෙනවා. ඉතින් මෙතන boy කියන එකේදී මෙතන vowel එකක් තියෙන හින්දා මෙතන boys වෙලා තියෙනවා. ඉතින් මෙතන by කියන එකේදී vowel එකක් තියෙන හින්දා buys වෙලා තියෙනවා. ඉතින් හැබැයි ඔයාලා දැන් මේක මෙහෙම වුණාට දැන් මේ නාම පද මේක දැන් නාම පද ගත්තාම boy boys වෙනවා. ඒ කියන්නේ පිරිමි ළමයා පිරිමි ළමයි වෙනවා. හැබැයි අපි ක්‍රියාපද ගත්තාම ඒක ටිකක් වෙනස් වෙනවා. ඔයාලට මම මෙතන උදාහරණයක් විදිහට පෙන්නුවොත් එහෙම මම මෙතන වාක්‍යයක් කරන් පෙන්නන්නම් පොඩි වාක්‍යයක්. He is a boy. ඔහු පිරිමි ළමයෙක්. ඊට පස්සේ අපිට අයත් ඒක බහුවචන කරලා කිව්ව හැකි
they are boys කියලා. ඔවුන් පිරිමි ළමයි. ඒ වගේ මේ අපි මෙතන මේ ක්‍රියාපද ගත්තාම මේක ටිකක් වෙනස් වෙනවා මේකේ අනිත් පැත්ත වෙනවා. ඒ කියන්නේ නාම පදවල මේ නීතිය බහුවචන වුණාට ක්‍රියාපදවල මේ නීතිය ඒක වචන බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයාලට උදාහරණයක් ගත්තොත් එහෙම he goes වෙනවා. ඒ කියන්නේ මේ අපි මේ he කියන නාම පදේ ගත්තාම මේ ක්‍රියාපද දාදී goes වෙනවා. එතකොට ඒක ක්‍රියාපදවල ඒක වචනයක් විදිහට තමයි ගන්න. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්. මොකද ඉස්සරහදී ටෙන්සර්ස් වලට යද්දී අපිට මේ ගොඩක් ඕන වෙනවා. ඉතින් ඔයාලා දැන් හිතන ඇති මේව මොනවද දන්නවා කියලා. ඒ වුණාට ඉස්සරහ ටෙන්සර්ස් වලට යද්දී මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේ අර පදනමක් හදන්න තමයි අපි මේ චූටි දේවල් හරියට ඉගෙනගෙන යන්නේ. එතකොට ඔයාලට මම මෙතන අරන් පෙන්නන්න noun එකකට මම මේ s කියන එක ගන්න මේ තුනටම පොදුවේ s එකතු වුණොත් plural වෙනවා. හැබැයි ක්‍රියාපදයක s එකතු වුණොත් ඒක singular වෙනවා. ඒ කියන්නේ ඒක වචන වෙනවා. ඉතින් අපි ඔයාලා හොඳට මේක මතක තියාගන්න. ඉස්සරහට අපිට ගොඩක් මේවා ඕන වෙනවා. හරි අපි දැන් යන් තව තියෙන ක්‍රම වලට මේ ඒක වචන බහුවචන වෙන විදිහේ තියෙන ක්‍රම වලට අපි ඉස්සරහට කතා කරා යන්. හරි අපි දැන් කතා කරා යන් තව තියෙන මම කියවන ක්‍රම 6ක් 7ක් තියෙනවා කියලා. අපි දැන් කතා කරා යන් මේ ඒක වචන බහුවචන වෙන අනිත් ක්‍රම ගැන. මම මෙතනින් ගත්තොත් එහෙම ධන VES මේක තව ක්‍රමයක් මේ ඒක වචන බහුවචන වෙන ක්‍රම ඇතුළේ තියෙන තව ක්‍රමයක්. ඉතින් දැන් ඔයාලට මෙතනදි පැහැදිලි කරන්න තියෙන්නේ අගට F එහෙම නැත්නම් FE තිබ්බොත් එහෙම එතනදී මේ F අකුර අයින් වෙලා මේ පේනවනේ calves වෙනවා. එතකොට lives වෙනවා. ඊට පස්සේ wives වෙනවා. මේ අගට F හෝ FE තිබ්බොත් එහෙම ඒ S එක එහෙම නැත්නම් FE අයින් වෙලා VES අගට එකතු වෙනවා. calf කියන්නේ එතනදී calf කියන්නේ වසු පැටවට. එතකොට calf කියවම වසු පැටව. ඊට පස්සේ life කියන්නේ ජීවිත. wife කියන්නේ බිරිඳ. wives කියන්නේ බිරිඳවරු. ඉතින් අපිට දැන් ඔයාලට උදාහරණ විදිහට ගත්තොත් එහෙම you have a wife. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් you have two wives. ඉතින් දැන් මෙතනදී දැන් මේ නීතිය තිබ්බට සමහර වෙලාවට ඉංග්‍රීසි භාෂාව තුළදී මේ නීතිය පිට යන වචන අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට උදාහරණ විදිහට ගත්තොත් එහෙම ඉතින් මේ වගේ වචන තියෙනවා මේ නීතියට යටත්ව නැති. ඒ කියන්නේ මේ වගේ වචන වලදී අගට F තිබ්බත් මෙතනදී roofs වෙලා බහුවචන වෙනවා. මේ safe කියන එකෙත් එහෙමයි. safe. ඉතින් ඔයාලට ටියුට් එකේ බලන්න පුළුවන් තව උදාහරණ දීලා තියෙනවා. මම මෙතන ලියන්නේ ඉඩමදි එකයි. ඉතින් මේ වගේ දේවල් නිසා මෙතන ඔයාලට පොඩි උදාහරණ ටිකක් කරන් පැහැදිලි කරනවා. ඉතින් අයිත් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අගට F එහෙම නැත්නම් SE තියෙන වචනවලදී මේ F එහෙම නැත්නම් SE අයින් වෙලා අගට VES එකතු වෙනවා. හැබැයි මේ නීතියට යටත් නැති පිටින් යන වචන තියෙනවා සමහර ඒවා මේ roof වගේ safe වගේ තව තියෙන වචන ඒ වගේ තැන්වලදී මේ නීතියට යටත් නැහැ. ඒ වගේ තැන්වලදී අගට S එකතු වෙලා බහුවචන වෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු අනිත් ක්‍රමය ගැන තව මොනවද තියෙන්නේ කියලා. හරි දැන් අපි කතා කරමු දැන් මම කියවනේ ඔයාලට ක්‍රම 6ක් 7ක් තියෙනවා කියලා. අපි ඊළඟ ක්‍රමයට යන්. එතනදී මේක
අපි කියන irregular ruler කියලා. ඒ කියන්නේ අක්‍රමවත් ඒක වචන බහුවචන වෙන ක්‍රමයක් තමයි මේක. ඔයාලට උදාහරණ විදියට මම අරන් පෙන්නුවොත් එහෙම ඉතින් මං කියවනේ මේක අක්‍රමවත් ක්‍රමයක් කියලා. ඉතින් man කියන එක බහුවචන වෙද්දි men වෙනවා. ඊට පස්සේ මේ woman ඒක බහුවචන වෙද්දි women වෙනවා. මේක women කියලා කියන්නේ women කියලා තමයි අපි මේක කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒකට ox කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන ගොනෙක් වගේ සත්ත්ව జాතියක්. එතකොට මේක බහුවචන වෙද්දී oxen වෙනවා. ඊට පස්සේ tooth කියන එක බහුවචන වෙද්දී teeth. foot කියන එක feet බවට පත් වෙනවා. මේ louse කියන්නේ ඔයාලා අලුත් වචනයක් වෙන්නති ඔයාලා අහලා නැති. louse කියන්නේ උකුණට. ඉතින් ඒක බහුවචන වෙද්දී lice. mouse කියන්නේ ඔයාලා දන්නවනේ. මීයෝ කියලා mice බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තව ගොඩක් වචන තියෙනවා ඉංග්‍රීසි භාෂාව ඇතුලේ. මම මේ ඔයාලට උදාහරණ ටික අරන් දෙන්නේ මේ අක්‍රමවත් වෙන ක්‍රමයට යටත් වෙන ඒක වචන බහුවචන වෙන වචන ටිකක්. ඉතින් අපි දැන් කතා කරොත් එහෙනම් මම මෙතනම ඔයාලට කතා කරන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා තව මේ ඒක වචනයි බහුවචනයි සමාන වෙන තැන්. ඔයාලට උදාහරණ විදියටත් එක්ක මම අරන් පෙන්නුවොත් එහෙම sheep ඊට පස්සේ deer ඊට පස්සේ fish. ඉතින් මේ වගේ වචනවලදී කිසිම වෙනසක් නැහැ. බහුවචනේ මේකම තමයි. මේ fish එකේ බහුවචනේ fishම තමයි. ඊට පස්සේ deer ගේ බහුවචනේ deerම තමයි. ඊට පස්සේ sheep ගේ බහුවචනේ sheepම තමයි. මම අයිත් කියනවා මේවා ඔයාලට කොච්චර හිතුණත් සරලයි වගේ ඔයාලා ඉංග්‍රීසි භාෂාවෙන් දැන් ගොඩක් අයට ඕන වෙන්නේ කතා කරන්න. ඉතින් කතා කරද්දී ඔයාලට ගොඩක් ඕන වෙන දෙයක් තමයි මේ ඉංග්‍රීසි භාෂාවෙන් වචන දැනගන්න එක. ඉතින් වචන ගොඩක් දන්නවා කියන්නේ ඔයාලට ගොඩක් දුරට කතා කරන්න පුළුවන්. ඉතින් ඒත් අපිට දැන් මේ ඉස්සරහට මේ වගේ චූටි දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඉස්සරහට ඉංග්‍රීසි භාෂාව ගොඩක් දුරට ඉගෙන ගන්නවා නම් ඉතින් අපි දැන් ඊළඟට කතා කරමු තවත් ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි දැන් මේ කතා කරන්නේ අන්තිම ක්‍රමය ගැන. ඔයාලට කිව්වොත් එහෙම singular with s ending. හරිද? singular with s ending. ඒ කියන්නේ ඒක වචන නාම පද තියෙනවා අගට s අකුර එකතු වෙලා. හැබැයි ඒවා බහුවචන නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒක වචන පද තියෙනවා අගට s එකතු වෙලා. හැබැයි ඒවා බහුවචන නෙමෙයි. ඔයාලට උදාහරණ විදියට මම දුන්නොත් එහෙම ඉතින් දැන් මෙතනදී මෙහෙම තිබ්බම මේ new කියන්නේ අලුත් කියන එකනේ.
දැන් මේ අපි මේවට අගට s එකතු වෙලා තියෙනවා. ඔයාලා දන්නවා මේ ඒක වචන පද නාම පද තියෙනවා අගට s එකතු වෙලා ෆිසික්ස්. ඒ කියන්නේ භෞතික විද්‍යාව. නිවුස්. ඊට පස්සේ පොලිටික්ස්. ඉතින් මේවා බහුවචන නෙමෙයි මේවා ඒක වචන. ඔයාලට ටියුට් එකේ හොඳට බලන්න මේ මම මේ උගන්වන තැනත් එක්ක තව ඔයාලට උදාහරණ දීලා තියෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු තවත් වැදගත් වෙන දෙයක් ඉංග්‍රීසි භාෂාව ඇතුළත ඔයාලට ගොඩක් ඕන වෙන දෙයක්. හරි. ඉතින් දැන් මම මේ කියලා දෙන්න යන දේ ටියුට් එකේ මම දාලා නැති දෙයක්. ඒක මට දාන්න වෙනවා ටියුට් එකට. ඉතින් ඔයාලා ලියා ගන්නවා නම් මේක ලියා ගන්න ඔයාලට වැදගත් වෙයි. ඉතින් ඉංග්‍රීසි භාෂාවේදී තියෙන root words කියලා. ඒ කියන්නේ මූල වචන. ඉතින් මේවා එකතු කරලා අපිට අලුත් වචනයක් හදන්න එහෙම නැත්නම් තේරුම වෙනස් කරන්න පුළුවන්. අපි මේවට කියනවා prefixes suffixes කියලා. ඉතින් මම ඔයාලට කතා කරලා පෙන්නන්නම් මේ දෙකම වෙන වෙනම කොහොමද මේ දෙක වචන වල හැදෙන්නේ, වචන වල තේරුම වෙනස් වෙන්නේ කියලා. Prefixes and suffixes. ඉතින් ඔයාලට මම මේ දෙක මෙහෙම කොටස් දෙකකට බෙදලා පැහැදිලි කරන්න. අපි බලමු මොනවද මේ prefixes කියන්නේ සහ suffixes කියන්නේ කියලා. එතකොට මේ prefixes and suffixes කියන දෙක ගත්තාම prefixes කියන්නේ වචනයක ඉස්සරහට එකතු වෙන කැලලට තමයි අපි කියන්නේ prefixes කියලා. ඒ කියන්නේ වචනයක ගොඩක් වෙලාවට මේ prefixes වචනයක මුලට තමයි යෙදෙන්නේ. ඉතින් මේ වචනයක මුලට යෙදුනහම ඒකේ තේරුම අනිත් පැත්ත ගන්න ස්වභාවයක් තියෙනවා. මම ඔයාලට පෙන්නුවොත් එහෙම prefixes කියන්නේ මොනවද කියලා. අපි ගමුකෝ happy කියන වචනේ. happy. ඊට පස්සේ right කියන එක ගමුකෝ. ඊට පස්සේ තව ඔයාලට උදාහරණ විදිහට මම අරන් පෙන්නන්නම්. agree කියන එක. එතකොට මෙතන මේ happy කියන්නේ ඔයාලා දන්න සතුට. right කියන්නේ ලියනවා. agree කියන්නේ එකඟ වෙනවා. ඉතින් අපි මේ prefixes කියන ඒවා මෙතෙන්ට එකතු කරොත් එහෙම දැන් මෙතේ තනිකර මේකේ වචනේ තේරුම අනිත් පැත්තට ගන්නවා. එතකොට unhappy වෙනවා. මෙතෙන්දී we right නැවත ලියනවා. ඊට පස්සේ agree කියන එකට disagree එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේවා තමයි අපි මේ ඉංග්‍රීසි භාෂාවේදී prefixes කියලා කියන්නේ. මම ඔයාලට අපේ group එකට දාන්නම් මේ වගේ වෙනම list එකක් ඒ ටික දාන්නම්. ඔයාලා පොඩ්ඩක් note එකේ ඒ ටික දාගන්න. ඊට පස්සේ suffixes ගොඩක් වෙලාවට ඒ කියන්නේ වචන වලට එකතු වෙන්නේ අග කැලලට. ඒ කියන්නේ වචනේ අගට තමයි එකතු වෙන්නේ suffixes කියන එක. මේකෙදි මේ suffixes ගත්තාම මේක එකතු වෙන්නේ මම කියන්නේ වචනික අගට එකතු වෙන්නේ කියලා. ඉතින් මේ suffixes වලින් ගොඩක් වෙලාවට වෙන්නේ නාම පදයක නාම පදයක් නාම විශේෂණ පදයක් වෙන එකක් තමයි මෙතෙන්දි වෙන්නේ. ඔයාලට උදාහරණ විදිහට අරන් පෙන්නොත් මම help කියන වචනේ ගන්නම්.
ඊට පස්සේ teach කියන එක ගන්නම්. ඊට පස්සේ slow කියන එක ගන්නම්. දැන් ඔයාලට මම මෙතන මේ suffixes add කරලා පෙන්නන්න. help කියන එකට මම full කියන suffixes එක add කරනවා. ඊට පස්සේ teacher කියන එකට slow කියන එකට. එතකොට මේකේ මේ help full වෙනවා. ඊට පස්සේ teach කියන්නේ උගන්වනවා. teacher වුණාම ගුරුවරයා. slow කියන්නේ හිමි. ඊට පස්සේ slowly කියන්නේ හිමීට කියන එක. එතකොට ඔයාලට පේනවා මේකේ තේරුම දැන් help කියන්නේ උදව් කරනවා. හැබැයි helpful කියන්නේ උදව් කරන කියන එක. teach කියන්නේ උගන්වනවා. teacher කියන්නේ ගුරුවරයා. slow කියන්නේ හිමි. slowly කියන්නේ හිමීට. දැන් ඔයාලට පොඩි idea එකක් එන්න ඇති මොනවද මේ suffixes and prefixes කියන්නේ. ඉතින් හරියටම අපිට මේවත් ඉස්සරහට ඕන වෙනවා. මම දැන් මේ ඊළඟ එකට මේකෙන් පොඩි වැදගත්කමක් තියෙන හින්දා තමයි මම මේක මෙතෙන්දි කියලා දුන්නේ. අපි ඊට පස්සේ කතා කරමු countable uncountable ගැන. අපි යන් ඉතින් ඉස්සරහට කතා කරගෙන හරි අපි දැන් කතා කරමු countable uncountable nouns ගැන. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වනේ ඉස්සෙල්ලා මම අර suffixes prefixes ගැන කිය මෙතෙන්දි පොඩ්ඩක් ඕන වෙනවා කියලා. ඔයාලට මම ඉස්සරම ගන්නම් මේ count කියන මේක ක්‍රියාපදයක්. count කියන්නේ ගණන් කරනවා. එතකොට මම මෙතෙන්ට add කරනවා able කියන එක. එතකොට මේක countable. ඒ කියන්නේ ගණන් කළ හැකි කියන එක. එතකොට මේ count කියන එක verb එකක් වුණාම මෙතන මේ able කියන එක අපි කියවනේ suffixes එකක්. හරිද? අපි ඉස්සෙල්ලා කතා කරමු suffixes. එතකොට මේ able countable කියන එක ගත්තාම මේක adjective එකක් වෙනවා. ඊට පස්සේ මම මෙතෙන්ට add කරනවා un කියන එක. එතකොට මේක uncountable වෙනවා. හැබැයි මේ uncountable එක මෙතන un කියන prefixes එක add වුණත් මේ මුළු වචනෙම adjective එකක්. ඔයාලා දැනගෙන ඉන්න ඇත්තේ කොහොමද මේ countable uncountable කියන වචන හැදෙන්නේ? ඉතින් ඒකට තමයි මම මේක පැහැදිලි කරේ. දැන් අපි කතා කරා යම් මේ countable uncountable කියන ඒවාට උදාහරණත් එක්ක ඉස්සරහට කතා කරා යම්. දැන් අපි ඉස්සරහම කතා කරමු මේ countable nouns කියන්නේ මොනවද කියලා. හරිද? countable nouns ගණන් කළ හැකි නාම පද. එතකොට මෙතන ගත්තාම දැන් සාමාන්‍යයෙන් වතුර ඊට පස්සේ money ඒ වගේ දේවල් අපිට ගණන් කරන්න බෑ. හැබැයි අපිට ඒව පුළුවන් ඒකක වලට දාලා ගණන් කරන්න. දැන් ඔයාලා හිතන ඇති දැන් මම මේ money කිව්වම ඒක ගණන් කරන්න පුළුවන් කියලා. හැබැයි කවදාවත් සල්ලි money කියන එක ගණන් කරන්න බෑ. ඒක අපිට පුළුවන් ඒකක වලට දාලා ගණන් කරන්න. 100. ඒ වගේ ඒකක වලට දාලා ගණන් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ countable nouns ගණන් කළ හැකි නාම පද ඒකවචන බහුවචන කියලා දෙකක් තියෙනවා. ඔයාලට මම අරන් පෙන්නන්න උදාහරණයක් විදිහට a pen පෑනක්. ඒ කියන්නේ එක පෑනක්. ඊට පස්සේ අය අපිට මේකට කියන්න පුළුවන් 2 pens කියලා. පෑන් දෙක. එතකොට ඒක බහුවචනයක්. countable nouns වල ඒකවචන බහුවචන කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ දෙකේ a pen 2 pens. ඊට පස්සේ අපිට තව පුළුවන් mini pens පෑන් ගොඩක්. අපිට ඒ පෑන් ගොඩක් තිබ්බ එතන තියෙන පෑන් ටික ගණන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම අපි යම් uncountable nouns වලට uncountable nouns වලට ගියපුවාම මම ඔයාලට මෙතන උදාහරණ විදිහට අරන් පෙන්නන්න sugar ඊට පස්සේ much water ඊට පස්සේ some water. ඉතින් මේවා ගණන් කරන්න බෑනේ.
තව ඔයාලට මම උදාහරණ දීලා තියෙනවා. මේ වගේ මේ ගණන් කරන්න බැරි ඒවාට අපි කියනවා ගණන් කළ නොහැකි නාමපද කියලා. ඔයාලා මේක මතක තියාගන්න ඕනේ. මේ ගණන් කළ හැකි නාමපද වල ඒක වචන බහුවචන කියලා දෙකකින් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ pen, two pens. ඒ පෑන් දෙක තිබ්බත් ගණන් කරන්න පුළුවන්. එතකොට මේ uncountable nouns වල කොච්චර මොනවද තිබ්බත් ඒවා බහුවචන නෙමෙයි. sugar, much water, some water. හැබැයි අපිට මේවා පුළුවන් ඒකක වලට දාලා ගණන් කරන්න. හරි. අපි දැන් ඔයාලා ටියුට් එක ගන්න ටියුට් එකේ යන්නකෝ. ඔයාලට මේ ටික නම් මුලින් ඉඳලා බලන් ගියපම තේරෙනවා මම මේ ටිකම තමයි මේ ඔයාලට බෝඩ් එකේ ලියලිය කියලා දුන්නේ. ඉතින් 2 3 4 ඊට පස්සේ මේ පස්වෙනි පිටුවේ ඔයාලට තියෙනවා අර මම ඉස්සෙල්ලා කිව්වනේ අගට S එකතු වෙලා ඒක වචන වෙලා තියෙන ඒ වගේ නාමපද ටිකක් තියෙනවා. ඔයාලා ඒ ටිකත් බලා ගන්න. මේ වගේ මේ ටියුට් එකේ ඔයාලා සිංහල තේරුම් දන්නේ නැති තියෙන වචන ඔයාලා සිංහල තේරුම් හොයාගෙන ලියා ගන්න. ඒවා මතක තියාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ගියොත් එහෙම 6 වෙනි පිටුවේ උඩටම ගියොත් එහෙම මේ brother in law, brothers in law ඒ වගේ මේ ඒක වචන බහුවචන වෙන විශේෂ ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඒ ටිකත් බලා ගන්න. එතන තව එකක් ලියා ගන්න ඔයාලා මේ half brother. ඊට පස්සේ ඒකෙම බහුවචනයක් තමයි half brothers කියන්නේ. එතකොට මේ සිංහල ටික නම් ඔයාලට තේරෙනවනේ. ඊට පස්සේ මම ඔයාලට මෙතන 7 වෙනි පිටුවේ දීලා තියෙනවා මේ countable uncountable කියලා වගුවකට දාලා ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ I eat a banana every day. මම හැමදාම කෙසෙල් ගෙඩියක් කනවා. I like bananas. මම කෙසෙල් වලට කැමතියි. එතකොට මම කියවනේ banana is a countable noun. ඒ කියන්නේ කෙසෙල් කියන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදයක්. හැබැයි ඒත් එක්කම එහා පැත්තේ දිලා දෙන uncountable කියන කොටුවේ I eat rice every day. මම හැමදාම බත් කනවා. I like rice. මම බත් වලට කැමතියි. හැබැයි rice කියන එක ගණන් කළ නොහැකි නාම පදයක්. එතකොට ඒක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන උදාහරණ වලට දීලා තියෙනවා cousin was singing a song. ඊට පස්සේ මේ පැත්තේ cousin was listening to music. There's a nice beach near here. There's sand in my shoes. එතකොට sand කියන්නේ ගණන් කළ නොහැකි නාම පදයක්. ඊට පස්සේ do you have a 10 pound note? pound 10 නෝට්ටුවක් ඔයාලා ගාව තියෙනවද? do you have any money? ඒ කියන්නේ money ගණන් කරන්න බෑ. හැබැයි pound 10 නෝට්ටුවක් ගණන් කරන්න පුළුවන්. it wasn't your fault. It was an accident. ඒක අනතුරක්. it wasn't your fault. It was bad luck. ඒ කියන්නේ නරක වාසනාවක්. එන අවාසනාව කියන එක. එතකොට මේ වගේ දේවල් ඔයාලට ගණන් කරන්න බෑ. ඊට පස්සේ මෙතන දියත there are no batteries in the radio. ඒ කියන්නේ බැටරි කියන එක ගණන් කරන්න පුළුවන්. හැබැයි there is no electricity in this house. එතකොට electricity කියන එක අපිට ගණන් කරන්න බෑ. ඊට පස්සේ අන්තිමේ දීලා තියෙනවා ඔයාලට we haven't enough cups. අපිට ප්‍රමාණවත් තරම් කප් නැහැ කියලා. ඊට පස්සේ uncountable එකේ දීලා තියෙනවා we haven't got enough water. අපිට ප්‍රමාණවත් තරම් වතුර ගන්න නැහැ කියලා. එතකොට water කියන එකත් මෙතනදි ගණන් කරන්න බෑ. දැන් ඔයාලට තේරෙනවා. ඉතින් අපි ඊළඟට ගියොත් එහෙම gender of nouns. gender of nouns ගත්තාම අපි ඒක ගැන ටිකක් කතා කරමු. හරි. අපි දැන් කතා කරමු gender of nouns. මම ඔයාලට ටියුට් එක එක්කම මේ ටික උගන්වන්නම්. මේ ටිකේ එහෙම ලොකු දෙයක් නෑ ඔයාලට. gender of nouns. නාම පදවල ලිංග ભેදය. ඉතින් නාම පදවල ලිංග ભેදය ගත්තාම මේකත් කොටස් 4ක් තියෙනවා. masculine nouns. ඒ කියන්නේ පුරුෂ ලිංගික නාම පද. ඊට පස්සේ ගත්තාම feminine nouns. ඒ කියන්නේ ස්ත්‍රී ලිංග නාම පද.
ඊට පස්සේ ගත්තාම නියුටර් නවුන්ස්. ඒ කියන්නේ නිර්ලිංගික නාමපද. ඊට පස්සේ ගත්තාම කොමන් නවුන්ස්. ඒ කියන්නේ පොදු නාමපද. දැන් ඔයාලට මේ ටිකට මම පොඩ්ඩක් උදාහරණයක් කතා කරන්න. ඔයාලා දන්නවනේ දැන් පුරුෂ ලිංගික නාමපද කිව්වම father, brother ඒ වගේ. ඊට පස්සේ ස්ත්‍රී ලිංගික නාමපද කිව්වම mother, sister, daughter ඒ වගේ ඒවා. ඊට පස්සේ නියුටර් නවුන්ස් කියවා නිර්ලිංගික නාමපද. අපිට කොයි වෙලාවකවත් දැන් මේ පෑන ගත්තාම මේක ස්ත්‍රී ලිංග පෑනක්ද පුරුෂ ලිංග පෑනක්ද කියන්න බෑනේ. ඒ වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ අපිට කොයි වෙලාවවත් තව කියන්න බෑ සපත්තු. ඒවා ගත්තාම ඒවත් කොයි වෙලාවකවත් ස්ත්‍රී ලිංග සපත්තු පුරුෂ ලිංග සපත්තු කියලා කියන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඒවා පිරිමි අය දාන සපත්තු එහෙම කියන්න පුළුවන්. හැබැයි අපිට කොයි වෙලාවත් ඒවා මේ අර ලිංග ભેදයකට කතා කරලා කියන්න බෑ. ඊට පස්සේ කොමන් නවුන් පොදු නාමපද ගත්තාම මම මෙතන උදාහරණයක් දෙන්න ටීචර් කියන එක. අපි මේකෙදී සර් කෙනෙක්ට ටීචර් කියලා කියනවා මැඩම් කෙනෙක්ට ටීචර් කියලා කියනවා. හැබැයි මේක සිංහලෙදී වෙනස් වෙනවා. අපි සිංහල වලදී ගුරුතුමා ගුරුවරිය කියලා කතා කරනවානේ. ඒ වුණාට මේ ඉංග්‍රීසි වලදී මේ ටීචර් කියන පොදු නාමපදයක්. එතකොට ඔයාලා දැන් යන්නකෝ ටියුට් එකේ 8 වෙනි පිටුවට. එතනදී පැහැදිලි කරලා තියෙනවා මේ පුරුෂ ලිංග නාමපද වලටම ස්ත්‍රී ලිංග නාමපද ඉංග්‍රීසි භාෂාවෙම ඇවිල්ලා තියෙනවා. මම මෙතන ඔයාලට උදාහරණ විදිහට අරන් පෙන්නන්නම්. මෙතන තියෙන මේ boy කියන එක ඊට පස්සේ brother, mother, ඉතින් මේ ඉංග්‍රීසි භාෂාව ඇතුලේ මේ පුරුෂ ලිංග නාමපද වලටම ස්ත්‍රී ලිංග නාමපද ඇවිල්ලා තියෙනවා boy, girl, brother, sister. ඊට පස්සේ father, mother. ඔයාලට බලා ගන්න පුළුවන් මේ 8 වෙනි පිටුවේ ඒකට ගොඩක් දීලා තියෙනවා නාමපද. ඊට පස්සේ අපි යන්කෝ 9 වෙනි පිටුවට. එතනදී ඔයාලට මෙතන ටිකක් විශේෂ දෙයක් කියලා තියෙනවා. හරි අපි දැන් කතා කරමු 9 වෙනි පිටුවෙන් මොකද්ද උඩ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගොඩක් පුරුෂ ලිංගික නාමපද වලට අගට ESS එකතු වෙලා ස්ත්‍රී ලිංග නාමපද වෙනවලු. එතකොට මේ පුරුෂ ලිංග නාමපද වල එක්කෝ OR එහෙම නැත්නම් ER වලින් අවසන් වෙලා තියෙන්න ඕන. එතකොට ඔයාලට උදාහරණ විදිහට මම මෙතන දීලා පෙන්නන්න. ඒ කියන්නේ actor කියන එක ගත්තාම actor. ඊට පස්සේ tiger. ඊට පස්සේ waiter. මේ වචන ටික ගත්තාම ඔයාලට මේ කියලා තියෙන තේරෙනවනේ. පුරුෂ ලිංගික නාමපද වල අගට OR එහෙම නැත්නම් ER තියෙනවනම් නේ OR ER. එතකොට එහෙම පුරුෂ ලිංගික නාමපද වල අගට OR එහෙම නැත්නම් ER තියෙනවනම් එතනදී මේ O එක මේ E එක අයින් වෙලා ඒවා ස්ත්‍රී ලිංග පද වෙනවා කියනවා. අගට ES එකතු වෙලා actress වෙනවා. ඊට පස්සේ මේ tigers. ඊට පස්සේ මේ waitress. ඉතින් අන්න එහෙම මේ පුරුෂ ලිංගික නාමපද ස්ත්‍රී ලිංග බවට පත් වෙනවා. ඉතින් මෙතන ගොඩක් වචන දෙයක් තියෙනවා. actor, actress, ඊට පස්සේ මේ conductor, conductress, founder, foundress, waiter, waitress. ඊට ඒ වගේ ටිකක් වචන ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ මම කියවනේ මේ සිංහල භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ නිර්ලිංගික ගණයට අයත් වෙන අප්‍රාණික වස්තුන් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා නිර්ලිංගික නාමපද. එතනදී නමුත් රටක්, ජාතියක්, දුම්රියක් වැනි දෙයක් ගැන එතන මේක ස්ත්‍රී ලිංග වල සැලකෙනවා. ඒ කියන්නේ මෙතන අර දැන් අපි කියන්නේ මව් රට කියලා. ඒ වගේ ඒතකොට දැන් දුම්රි ගත්තාම ඔයාලා දන්නවනේ උඩ රට මැනිකේ රජ රජින ඒ වගේ ගොඩක් තියෙන්නේ මේ ස්ත්‍රී ලිංගික නාමපද වලින් හඳුන්වන දේවල් තමයි තියෙන්නේ.
ඊට පස්සේ මේ අන්තිමේ ගත්තාම common nouns. එතනදි මම අර ඔයාලට ඉස්සෙල්ලා ටීචර් කියලා උදාහරණයක් දුන්නේ. ඒ වගේ මෙතන දීලා තියෙනවා common nouns ගොඩක්. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ අන්තිමේට ඔයාලට කියලා තියෙන ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් මේ අන්තිමේට ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අපි නාමපද ගත්තාම හැම නාමපදයක්ම ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලෝකේ තියෙන ඕනෑම නාමපදයක් ගත්තාම කොටස් දෙකක් තියෙනවනේ. nouns ගත්තාම ඒක countable uncountable කියලා කොටස් දෙකක් තියෙනවා. countable uncountable. හරිද? එතකොට මේ countable එක ගත්තාම ඉස්සෙල්ලත් ඔයාලට පැහැදිලි කරා ඒකවචන බහුවචන කියලා මේකෙත් තියෙනවා. එතකොට මම මේකත් එහෙම දෙකකට බෙදලා පෙන්නන්න. singular plural. අපි ඉස්සෙල්ලා කියවනේ a pen. ඒක ගණන් කරන්න පුළුවන් ඒකවචනයක්. මෙතන 2 pens. මම මේ සරල උදාහරණ වලට අරන් පෙන්නන්නේ මේ තේරුම් ගන්න ලේසි වෙන්න. ඊට පස්සේ මෙතනදී අපි uncountable විදියට ගමුකෝ water කියන එක. ඉතින් මේ ගණන කළ නොහැකි නාමපද හැම දෙයක්ම අපි සලකන්නේ බහුවචන විදියට නෙමෙයි ඒකවචන විදියට. ඒතකොට මේක singular. ලෝකේ තියෙන ඕනෑම නාමපදයක් countable uncountable කියලා බෙදා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ countable යටතේ singular plural කියන දෙකක් තියෙනවා. මේ උදාහරණ වලට තේරුම් ගන්න පුළුවන් වෙන්න මම මේ සරල උදාහරණ අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ uncountable ගණන් කළ නොහැකි නාමපද ගත්තාම ඒවා හැම එකම ඒකවචනයි. මේ water ඊට පස්සේ money ඒ වගේ ගොඩක් දේවල් මම ඔයාලට උදාහරණත් එක්ක ටියුට් එකේ දීලා තියෙනවානේ. ඉතින් මට අයිත් කියන්න තියෙන ඔයාලට මේ හැමදේම සරලයි වුණා මොනවද දන්නවා කියලා හිතන්න එපා. අපිට ඉස්සරහට මේ හැමදේම ඕන වෙනවා. මම මේ දීලා තියෙන ටියුට් එක විතරක් නෙමෙයි අපි තව ටියුට් දෙකක් තියෙනවා. ඒ දෙකක් දානවා ඔයාලට. ඉතින් අපි ඉස්සරහට මේ හැමදේම කතා කරනවා. මේක එක දවසකින් දෙකකින් අද තව දෙවෙනි දවසේනේ. ඉතින් ඔයාලට ස්පෝකන් දැන් ඔයාලා ගොඩක් අයට කතා කරන්නත් ඉගෙන ගන්න ඕනේ. ඒකට ඔයාලට මේ ටියුට් එකේ බලන්න ක්‍රියාපද ලිස්ට් එකක් තියෙනවා. කොහොම හරි පටන් ගන්නේ 21 වෙනි පිටුවේ ඉඳලා ඔයාලට ක්‍රියාපද දීලා තියෙනවා. ක්‍රියාපද හරියට 500ක් විතර තියෙනවා. ඉතින් ඔයාලා මේ හැම ක්‍රියාපදයකම පුළුවන් නම් සිංහල තේරුම එතනින්ම ලියලා තියාගන්න මේ බේස් ෆෝම් එකේ past එකේ past participle එකේ. ඉතින් ඔයාලා ඒ වගේ තේරුම් ගන්න තරමට ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා ඉංග්‍රීසි භාෂාව ඇතුළේදී. මම මේ හැම එකම මේ වචන කියන්න යන්නේ නැහැ. ඔයාලා හැම එකම ඉංග්‍රීසි තේරුම ඊළඟින් සිංහල තේරුම ඊළඟින් ලියලා තියාගන්න හැම වචනයකම. ඔයාලා ඒවා මතකත් තියාගන්න අනිවාර්යෙන්. මොකද ඔයාලා කතා කරද්දී ඒ වගේ තේරුම් දැනගද්දී ඔයාලා කතා කරන්න පුළුවන් වෙනවා වචනවල තේරුම දන්න තරම්. ඊට පස්සේ ඒත් එක්කම ඔයාලට මම ඉස්සරහට කියලා දෙනවා හරියටම කතා කරන්නේ කොහොමද ඉංග්‍රීසි ඒක ප්‍රැක්ටිස් කරගන්නේ කොහොමද. ඔයාලා ඉංග්‍රීසි කතා කරද්දී ඒක ප්‍රැක්ටිස් එකේ තියෙන තරමට ඔයාලට ඒක ගොඩක් හොඳට පුරුදු කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකේ එකතු වෙලා ඉන්න. මේක අනිවාර්යෙන් බලන්න. තේරෙන්නේ නැත්නම් තිබ්බොත් ආයෙ බලන්න. ඊට පස්සේ ඔයාලට එහෙමත් තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාලා තියන්න මට මෙතන තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අපේ WhatsApp group එකේ හරි දාන්න. මම මේක අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. ඉතින් මම හිතනවා අද කියලා දුන්නා තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් ආයෙත් ඊළඟ දවසින් අපි හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්න.